මේ තියෙන්නේ සීගිරිය කෞතුකාගාරයේදී මම ගත්ත වීඩියෝස්. මම දැකපු විශේෂම කාරණාව තමා මියුසියම් එකේදී අපිට යුනිට්ස් වෙන් කරලා තිබ්බා. වෙන් කරලා තිබ්බා ගොඩක් යුනිට්ස්. ඒ කියන්නේ සීගිරිය හදන්න කලින් කාලය, සීගිරිය නිර්මාණය කරපු කාලය සහ පසු අවධිය විදිහට වෙන් කරලා තිබ්බා මියුසියම් එක. ඒ වගේම හැමතැනම තියෙන ප්‍රදර්ශනයට තියෙන කෞතුක වස්තුවකට අනුරූපව අපිට දැන්වීම් බෝඩ්ස් විදිහට දාලා තිබුණා. ඉතින් යන්න සුදුසුම තැනක් තමයි සීගිරිය කෞතුකාගාරය කියලා කියන්නේ. මට ඇත්තටම ප්‍රවේශ පත්‍රය මිල මතක නැහැ. නමුත් සාධාරණ ගානකට තමයි මම ඒක ගත්තේ. අනිත් වැදගත්ම දේ තමයි මම මේ වීඩියෝස් මට හරි අපහැදිලි වුණා කන්ටිනියු කරලා 1 2 3 කරලා විදිහට දාන්න. ඉතින් ඒ ප්‍රශ්නය මෙතන තියෙනවා. හැබැයි මම හිතනවා බලන කෙනෙකුට මේක අවබෝධය වෙයි කියලා, දල අවබෝධයක් මියුසියම් එක ගැන ගන්න මේ ප්‍රමාණවත් කියලා මම හිතනවා. දැන් මේ තියෙන්නෙත් ඒක කෞතුක වස්තුවකට අනුරූපව නම් සඳහන් කරලා තියෙන ආකාරය සහ බෝඩ්ස් විදිහට අපිට විස්තරයේ සවිස්තරාත්මකව දාලා තියෙන විදිහ. දැන් සීගිරිය කිව්වහම එකම දෙයක් නෙවෙයි තියෙන්නේ. සීගිරිය කියන්නේ ආගමික ස්ථානයකුත් වෙනවා. මොකද මම අහලා තියෙන විදිහට සීගිරිය කාශ්‍යප රජුව හදන්න කලින් ඒක ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ නවාතැනක්. ඒ කියන්නේ උන්වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටි තැනක් විදිහට සඳහන් වෙනවා. ඉතින් ඒ ආభాෂයක් තියෙන්නේ නැති මේ බුද්ධ රූප සීගිරි කාලයට අදාළව නිර්මාණය වෙන්න. කෙසේ නමුත් සීගිරිය කෞතුකාගාරය කියන්නේ ඇත්තටම ගවේෂකයෙකුට ඉතාම වැදගත් ස්ථානයක්. මොකද මේකට ගිහාම අපිට වෙන්ව ගොඩක් වෙලා විස්තර කියවන්න පුළුවන්. ඔයාලා යනවා නම් ගොඩක් වෙලාවට ටයිම් එක තියාගෙන යන්න. මොකද මේ අපි හිතුවට වඩා වටින දේවල් ඒකේ තියෙනවා. මොකද S2 බලාගෙන නිකන් ඔහේ යනවට වඩා විස්තර කියවිමින් යන්න. ගොඩක් අය අර සීගිරිය නැගලා ඊට පස්සේ මෙතනට එනවා ඇති. එතකොට මේ මහන්සියත් එක්ක ගොඩක් අයට අර මේ උවමනාවෙන් බලන්න බැරි වෙනවා ඇති. දැන් මේ තියෙන මේ බුද්ධ රූප මේ කෞතුක වස්තු ඉතාම වැදගත් දේවල්. මම සාමාන්‍යයෙන් චිත්‍ර කලාව හදාarලා තියෙනවා සාමාන්‍ය පෙළ දක්වා. එතනින් එහාට මම උසස් පෙළදී ආර්ට්ස් කළේ නැහැ. නමුත් මම මේ විෂයට ගොඩාක් ආදරෙයි චිත්‍රවලට, විශේෂයෙන්ම සීගිරි චිත්‍රවලට. ඊට අමතරව සීගිරිය ගැන අපි ඉගෙනගෙන තියෙනවා. මම විශේෂයෙන් පෞද්ගලිකව සීගිරිය ගැන රිසර්ච් කරලා තියෙනවා. වීඩියෝස් බලලා තියෙනවා, ආටිකල්ස් කියවලා තියෙනවා. ඉතින් මට මේ තැන හරිම විශේෂ වැදගත් ස්ථානයක් වුණා. අපි හිතනවට වඩා සීගිරිය කියන්නේ ගොඩනැගිල්ලක් විදිහට නෙවෙයි. දැන් අපි කියනවනේ ඒකේ මාලිගාවක් තිබුණා මෙහෙම. ඒ විදිහටම නෙවෙයි, ඊට වඩා සීගිරිය අවට කලාපයත් ඉතාම වැදගත් කියලා මට මේ කෞතුක වස්තු නිර්මාණ දැක්කහම හිතෙනවා. දැන් මේ තියෙන සීගිරිය පර්වතය සම්බන්ධ අනුරුවක්. එතන ඇත්තටම මේ කෙනෙක් හිටියා ඒක බලාගන්න. එයා මට විශේෂ අවසරයක් දුන්නා එතන ඉඳන් මේක ළඟටම ගිහිල්ලා ටියෝ කරන්න කියලා. ඒ විශේෂ අවසරය මම ඔහුගෙන් ලබා ගත්තා. ඔහුට ඉතාම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මේක ග්ලාස් එකක් වගේ තිබුණේ. ඊට යටින් සීගිරිය අනුරුවක් විදියට හදලා තියෙනවා. සීගිරිය ඒ කාලේ තිබ්බ විදිය කොහොමද කියලා පෙන්වන්න. පර්වතයේ විතරක් නෙවෙයි, ඊට ඒ වටේටම තියෙන ඒරියා එක අපි කියන්නේ
සීගිරිය කියන්නේ නිකන් සමමිතිකව හදපු එකක් කියලානේ. එතකොට ඒ අවට වටපිටාව කොහොමද තිබ්බේ කියලත් අපිට අවබෝධයක් ගන්න පුළුවන් විදිහට ඒ අනුරුව හදලා තිබුණා. මේ තියෙන්නෙත් ඊටාම ලස්සන විදිහට ලස්සනට වඩා ඒක ගොඩක් වැදගත් විදිහට නිර්මාණය කරපු පුවරු විස්තර සහිත පුවරු ඡායාරූප සහ විස්තර තියෙනවා. මං හිතන්නේ සීගිරිය කෞතුකාගාරයට යනවා නම් වෙලාව තියලා යන්න. මොකද වටිනාකම තියෙන්නේ එතන. විශේෂයෙන්ම මේ ඉතිහාසය ඉගෙන ගත්ත කෙනෙක්ට මේක ගොඩක් වැදගත්. ඒ නැතත් ඔයාලා ශ්‍රී ලාංකිකයෙකු විදිහට මෙතන තියෙන්නේ ලොකුම වටිනාකමක්. ඇත්තටම මම දන්නේ නැහැ සීගිරිය කෞතුකාගාරයේ ජනතාව වෙනුවෙන් විවෘත වුණේ කවදද කියලා. ඇත්තටම මට ඒක දැනගන්න බැරි වුණා. නමුත් මේ සංකල්ප ඉදිරිපත් කරපු සහ මෙය නිර්මාණය කිරීමට මුල් වුණු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි සීගිරිය කියලා හිතන දේට වඩා ගොඩක් දේවල් සීගිරි ඉතිහාසයේ අන්තර්ගතයි. අපි හිතන්නේ සීගිරිය චිත්‍ර සම්බන්ධයෙන් සහ බොහෝ විට මාලිගාවක් විදිහට. ඊට වඩා සීගිරිය සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. සීගිරිය කාශ්‍යප රජුරුව නිර්මාණය කරන්න කලින් අවධිය, ඒ කාශ්‍යප රජුරුව සිංහාසනය දරපු අවධිය සහ ඊට පසු අවධිය සහ අද දක්වාත් සීගිරිය කියන්නේ විශාල කුතුහලයක් මිනිස්සුන්ට ඉතිරි කරපු, ඇත්තටම ලංකාවේ කේන්ද්‍රස්ථානයක් වගේ තැනක්. ඉතින් මං හිතන්නේ ඒක සාහිත්‍යමය විදිහට සහ ඉතිහාසගත විදිහට අපි කියන්නේ මොකද්ද චිත්‍ර සම්බන්ධයෙන් ගත්තොත් ඒ තිබුණ ඔවුන්ගේ තිබුණ දක්ෂතාවයේ පැත්තෙන් හැම පැත්තෙම මේ සීගිරිය කියන කලාපයේම වටිනාකම කියලා නිම කරන්න බෑ අපිට. මේ තියෙන්නේ මේ ග්ලාස් එකක්, කියන්නේ එක මිරර් එකක් වගේ තිබුණේ. ඒක හරහා මේ ආභරණය අපිට නරඹන්න පුළුවන් ළඟ තියෙන එකක් විදිහට කුණ්ඩලාභරණය. කුණ්ඩලාභරණය කියන එතනදී මට අමතක වුණා එතන ඊට වඩා විස්තරයක් ගන්න. මොකද මමත් ඇත්තටම ටිකක් කලබලයෙන් හිටියේ. ඉතින් මට මීට වඩා වෙලාවක් එතන ගත කරන්න තිබ්බා නම් ඇත්තටම මම හොඳයි කියලා හිතනවා. මේ තියෙන වෙළඳාම සම්බන්ධයෙන් සීගිරි ඉතිහාසය සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. සැඟවුණු යුග කියන්නේ ඉතින් අපි හිතනවා වගේ අර මම කලින් කිව්වා වගේ එක දෙයක් ගැන නෙමෙයිනේ සීගිරිය කියන්නේ. ඊටාම ඉතිහාසයකට දිවැන නිර්මාණයක්. ඉතින් අපි නොසිතන දේවල් අඩංගු වෙන්න පුළුවන්. සීගිරි චිත්‍ර කියන්නේ ඇත්තටම මගේ ආසම මාතෘකාව. මම පොඩි කාලෙත් උත්සාහ කරලා තියෙනවා සීගිරි සිතුවම් මේ විදිහටම නිර්මාණය කරන්න. පොඩි අඩුපාඩු තිබුණත් මම 10 වසරේ ඉගෙන ගන්න වගේ කාලෙකත් මට සීගිරි සිතුවම් ඒ ආකාරයෙන්ම නිර්මාණය කිරීමේ හැකියාවක් තිබ්බා. ඇතරම මම ආසයි ආය දවසක එන ඉදිරි කාලයකදී සීගිරි සිතුවමක් නිර්මාණය කරන්න. මේ තියෙන මම ආසම කොටස සීගිරිය කෞතුකාගාරයේ තිබුණු සීගිරි චිත්‍ර නිර්මාණයට වෙනම බිත්තියක් නිර්මාණය කරලා තිබුණා. සීගිරි චිත්‍ර විදිහටම ඒකේ නිර්මාණ ඇඳලා තිබුණා. ඒක ඇඳපු ශිල්පියට හෝ කණ්ඩායමට ඊටාම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ චිත්‍ර අපිට සියසින් දෙක ගන්න ලබලා සලස්සලා තියෙන එකට.
මොකද සීගිරි නගින ගොඩක් අය සීගිරි චිත්‍ර නරඹන ස්ථානයට යන්නෙත් නැති අවස්ථා තියෙනවා. මොකද මමත් පළවෙනි වතාවට තමයි සීගිරිය නැරඹුවේ මේ ආසන්න කාලෙකදී ජීවිතේ පළවෙනි වතාවට. මම කොච්චර සීගිරිය ගැන ගවේෂණය කරලා තිබ්බත් මට යන්න හම්බුනේ එක වතාවයි. එතකොට එතනින් සීගිරි චිත්‍ර තියෙන තැනට යන්න නිකන් සර්පිලාකාර පඩිපෙලක් වගේ තියෙන්නේ. සමහර ඇවිදින්න අමාරු අය ඒක නගින්නෙත් නැතුව ඇති. ඉතින් සීගිරි චිත්‍ර දකින්න තියෙන අපිට ඉතින් මියුසියම් එකේ තම කෞතුකාගාරයේ තමයි එතකොට. සීගිරි ගල නගින සමහරුත් සීගිරි සිතුවම් තියෙන ස්ථානයට යන්නේ නැති එක මට තේරුණා. මේ විදිහට සීගිරි ගලේ තියෙන පර්වතයේ තියෙන ස්වභාවික පෙනුම ස්වභාවික නැම්ම පෙන්වමින් සීගිරි සිතුවම් නිර්මාණය කරලා තිබ්බා. එහා සමානවම නිර්මාණය කරලා තිබුණා. ඒක ඉතාම හොඳ නිර්මාණයක් කියලා මම හිතනවා. මේ මියුසියම් එක පුරාම මම ගොඩක්ම විඳපු අවස්ථාව මේක. කොහොමද මම චිත්‍රවලට ආස නිසාත් ඒක හේතුවක්. මට මතකයි මෙන්න මේ චිත්‍රය නම් මහලු කාන්තාවකගේ බව සැලකෙනවා. පරිවාර ස්ත්‍රියක් කියලා සලකනවා කියලා මට මතකයි. වැරදි නම් නිවැරදි කරන්න. මේ තියෙන කැටපත් පවුර විදියට හදපු අනුරුවක්. ඇත්තට මම ඒකේ ලස්සන වැඩක් කරා. එතන ඉන්නවා අපිට ඒහා සම්බන්ධව ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන කෙනෙක්. ලේඩි කෙනෙක් හිටියේ. එයා මට දුන්නා එතන අපි කුරුටු ගීනේ ඇන්දේ. ඒ වගේ අඳින්න කියලා. ඉතින් මම ඒකත් ඇඳලා තමයි ආවේ. මගේ නළල නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙලාවේ මට පොඩි තුවාලයක් වෙලා තිබුණේ. කොහොම තමයි සීගිරි කෞතුකාගාරය මම නැරඹුවේ. මම මේ ගෙනාපු කෙටි වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා යම් කිසි දල අවබෝධයක් ගන්න.